හැමෝටම අයබෝවන්. අද 2025 දෙසැම්බර් 26 වෙනි සිකුරාදා. අපේ අසන්නෙක්ගෙන් ඉල්ලීමක් ඇවිත් තිබුණා Zootopia 2 ෆිල්ම් එක ගැන හොයන්න පුළුවන් හැමදේම සම්පූර්ණ විස්තරයක්. ඒ කියන්නේ A to Z දැනගන්න ඕනේ කියලා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ අන්න ඒ ඉල්ලීම ඉටු කරන්නයි. හැබැයි ඉතින් අපිට තියෙන අභියෝගය තමයි මේ ගැන නිල තොරතුරු තවම හරීම ලිගුයි තියෙන්නේ. ඒත් අපිට අන්තර්ජාලයෙන් එක තොරතුරු මූලාශ්‍රයක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අද අපි කරන්න යන්නේ අර තොරතුරු කැලි ටික එකතු කරලා පළවෙනි ෆිල්ම් එකකත් එක්ක සසඳලා මේ අලුත් ෆිල්ම් එක මොන වගේ එකක් වෙයිද කියලා සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න උත්සාහ කරන එක. හරියටම හරි. හරියට ලොකු පසල් එකක් විසඳනවා වගේ වැඩක්. එහෙනම් අපි පටන් ගමු නේද කතාවේ හරියෙන්ම. මේ මූලාශ්‍රය කියන විදිහට ජූඩි හබ් සහ නික් වයිල්ඩ් අර Zootopia ඉතිහාසයේ ලොකුම කේස් එක විසඳුවට පස්සේ ආයෙත් වැඩට බැහැලා. ඒත් මේ පාරේ එන්නේ අලුත්ම ටිකක් භයානක අභිරහසක්. ඔව්, ඒ අභිරහස තමයි කතාවේ කේන්ද්‍රය. ඒකට හේතුව තමයි මේකට සම්බන්ධ වෙන අලුත්ම චරිතය. මෙන්න මේක තමයි මටත් හරිම ඉන්ට්‍රස්ටිං තැන. කතාවට ගෑරි ද ස්නේක් කියලා අලුත් චරිතයක් එකතු වෙනවා. නිකමට හිතන්නකෝ ස්නේක් නමේම මොකක්ද අමුත්තක් තියනෝ නේද? ටිකක් ක්ලීෂේ වගේ නැද්ද? ඒ කියන්නේ සර්පේක දුෂ්ටයා කරන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. එක පැත්තකින් බැලුවොත් ඔව් සර්පයා කියන්නේ කපටිකම වංචාව එක්ක බැඳුණු ඒකාකෘතික චරිතයක් නේ. ඒත් Zootopia ගැන හිතනකොට ඒ ෆිල්ම් එකේ මුළු තේමාවම උනේ ඔය වගේ ඒකාකෘති බින්දින එක. විලෝපිකයන් සහජයෙන්ම භයානකයි කියන මතය, නරියෙක් කපටියයි කියන මතය. ඒක ඇත්ත. එකින් ගැරි ද ස්නේක් කියන නම පාවිච්චි කරලා සමහර විට යාලා ප්‍රේක්ෂකයන්ගේ పూర్ව නිගමන එක්ක සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. සමහර විට ගැරි ඇත්තටම දුෂ්ටෙක් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නමෙන්ම අපිව රවට්ටනවා වෙන්න පුළුවන්. හරිම කපටි වැඩක්. ඒ කොම්බුණත් මේ මූලාශ්‍රය කියනවා ගැරිගේ පැනිනීමත් එක්ක මුළු සත්ව නගරයේම උඩු යටිකුරු වෙනවා කියලා. පළවෙනි ෆිල්ම් එකෙන් පස්සේ බොහොම අමාරුවෙන් හදාගත්ත සාමයා ආයෙත් නැති වෙනවා කියන එක වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම Zootopia වල සමාජ ව්‍යුහය හරිම සියුම් එකක්. අර විලෝපිකයන් සහ ගොදුරු අතර තියෙන විශ්වාසය තමයි ඒකේ පදනම. නගරේ උඩු යටිකුරු වෙනවා කියන්නේ ඒ පදනම දෙදරෙනවා කියන එක. සමහර විට ගැරිගේ ක්‍රියාකලාපය නිසා ආයිමත් ඒ දෙගොල්ලෝ අතර සැකය බිය වර්ධනය වෙනක වෙන්න පුළුවන්. ඉතින් මේ අර්බුදේ මැද්ද තමයි අපේ කතානායකයෝ දෙන්නට වැඩ කරන්න වෙන්නේ. තොරතුරු වල තියෙනවා මේ කේස් එක විසඳන්න ජූඩි සහ නික්ට නගරයේ යාළ කලින් කවදාවත් ගිහින් නැති අනාපේක්ෂිත ප්‍රදේශවලට රහසිගතව යන්න වෙනවා කියලා. ඒ කියන්නේ Zootopia ලෝකයේ තවත් ලොකු වෙනවා. ඔව්, ඒකෙන් ෆිල්ම් එකට අලුත් දෘශ්‍යමය අත්දැකීමක් එකතු වෙනවා. අපි දැක්කේ නගර මැදය, ටුන්ඩ්‍රා ටවුන්, වැසි වනාන්තර දිස්ත්‍රික්කය වගේ තැන් විතරනේ. මේ අනාපේක්ෂිත ප්‍රදේශ කියන්නේ සමහර විට නගරයේ එලිපිට නොපෙනෙන යටිපෙළේ සංස්කෘතියින් තියෙන නීතිය හරියට ක්‍රියාත්මක නොවන තැන් වෙන්නත් පුළුවන්. ඒකෙන් අපිට Zootopia වල තවත් සමාජ ස්තරයක් දකින්න ලැබෙයි. ඒ වගේම මේ බාහිර අභියෝගයේ ඒකයාලගේ සම්බන්ධතාවයටත් කෙලින්ම බලපානවා. මූලාශ්‍රයේ තියෙන වැදගත්ම වාක්‍යයක් තමයි මේ අභියෝගය නිසා ජූඩි සහ නික්ගේ හවුල්කාරීත්වය කලින් කවදාවත් නැති විදිහට පරීක්ෂාවට ලක් වෙනවා කියන එක. මෙතන තමයි කතාවේ ඇත්තම හදවත තියෙන්නේ. හරියටම. පළවෙනි ෆිල්ම් එකකින් කිව්වේ එයාලගේ මිත්‍රත්වය ගොඩනගෙන හිටිනේ. මේකෙදී මේ මිත්‍රත්වය පරදුවට තබන බවක් තමයි පේන්නේ. ඒ පරීක්ෂණය මොන වගේ එකක් වෙයිද? සමහර වෙලාවට නඩුව විසඳන විදිහ ගැන එයාලට එකඟ වෙන්න බැරි වෙයි. ජූඩි හැමතිස්සෙම නීතියට අනුව වැඩ කරන කෙනෙක්. එයා පොතේ විදිහ තමයි වැඩ. නික් කියන්නේ නීතියේ සිදුරු වලින් රිංගල යන දන්න කෙනෙක්. අමාරුම වෙලාවකදී මේ ක්‍රම දෙක ගැටෙන්න පුරුවන්. ඒ කියන්නේ එයාලගේ මූලික හරපද්ධතීන් අතර ගැටුමක්. ඒ සම්බන්ධතාවයේ රසායනය රැඳිලා තියෙන්නේ චරිතවලට පණ පොවන නළු නිලියන් මතනේ. වාසනාවකට ඒ ගැන නම් අපිට බය වෙන දෙයක් නෑ වගේ. ජෙනිෆර් ගුඩ්වින් සහ ජේසන් බේට්මන් ආයමත් ජූඩි සහ නික් විදිහට එනවා. දෙවියන්ට ස්තුති වේවා. ඒ දෙන්න නැතුව Zootopia එකක් හිතන්නවත් බෑ නේද? ඇත්තම ජෙනිෆර් ගුඩ්වින්ගේ ඒ නොසැලෙන උද්‍යෝගයත් ජේසන් බේට්මන්ගේ අර උපහාසාත්මක බුද්ධිමත් හඬක් තමයි ඒ චරිතවලට පණ දුන්නේ. ඒ දෙන්න ආයෙත් එන එකම ෆිල්ම් එකේ අනන්‍යතාවය රැකගන්න ලොකු දෙයක්. ඒත් අලුත් නම් ටිකකුත් මේ ලිස්ට් එකේ තියෙනවා. ඔව්, ඒක තමයි. ඇන්ඩි සෑම්බර්ග්, පීටර් මෑන්ස්බ්‍රිජ් සහ රොබර්ට් ඒ අයිගර්. ඇන්ඩි සෑම්බර්ග් කියන්නේ බෘක්ලින් 99 එකේ ඉන්න දක්ෂ විකට නළුවෙක්. මගේ නම් අනුමානය එයා තමයි අර ගැරි ඩෙස්නේක්ට හඬ කවන්නේ කියලා.
එයාට පුළුවන් ඒ වගේ කපටි ඒත් එක්කම හාස්‍යජනක චරිතයකට නියමයට පණ දෙන්න. ඒක හොඳ අනුමානයක්. ඇන්ඩි සෑම්බර්ග්ගේ හඬ පරාසයත් එක්ක එහෙම වෙන්න හොඳටම ඉඩ තියෙනවා. පීටර් මෑන්ස්බ්‍රිජ් කියන්නේත් කැනඩාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. ඔහු පළවෙනි ෆිල්ම් එකේත් පීටර් මූස්බ්‍රිජ් කියන මූස් චරිතයට ප්‍රවෘත්ති නිවේදකයාට හඬ කැවුවා. ඉතින් ඔහු ආයෙත් එන එක සාමාන්‍ය දෙයක්. ඒතර රොබර්ට් ඒ අයිග කියන නම තමයි ටිකක් අසාමාන්‍ය. ඇයි ඒක අසාමාන්‍ය වෙන්නේ? මොකද ඔහු නළුවෙක් නෙමෙයි. රොබර්ට් ඒ අයිග කියන්නේ ඩිස්නි සමාගමේ හිටතු සහ වත්මාන් ප්‍රධාන විධායක නිලධාරියා. ඉතින් ඔහුගේ නම නළු නිලි ලයිස්තුවක තියෙන්න හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් ඔහු චිත්‍රපටයේ ඊටාම කෙටි විශේෂ ආරාධිත රංගනයක් කියන්නේ කැමියෝ එකක් කරනවා වෙන්න පුළුවන්. අනිත් හැකියාව තමයි මේ තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවුණු දෝෂයක්. එහෙමත් වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට මේ වගේ නිල නොවන වෙබ් අඩවිවල නිෂ්පාදක මණ්ඩලය නම් නළු නිලි ලයිස්තුවට වැරදීමකින් එකතු වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. ඒක ඇත්ත. ඉතින් මේ හඬ ශිල්පීන් සහ චරිත එකතු වෙලා නිර්මාණය කරන ලෝකය නිෂ්පාදනය කරන්නේ Walt Disney Animation Studios වලින්. ඒත් මේකේ වර්ගීකරණය දිහා බැලුවම තවදුරටත් හිතන්න දේවල් තියෙනවා. ඇනිමේෂන්, ෆැමිලි, කොමඩි, ඇඩ්වෙන්චර්ස් සහ මිස්ටරි කියලා අංශ 5ක්ම දක්වලා තියෙනවා. ඒකෙන් පේනවා ඩිස්නි සමාගම ඔවුන්ගේ සාර්ථක සූත්‍රෙම පාවිච්චි කරන බව. ඇනිමේෂන්, ෆැමිලි, කොමඩි, ඇඩ්වෙන්චර් කියන හතරම සාමාන්‍යයෙන් ඩිස්නි චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මිස්ට්‍රි කියන වර්ගීකරණය මෙතනදී විශේෂයි. පළවෙනි ෆිල්ම් එකටත් අභිරහසක් වටා ගෙතුනත් මේ පාර ඒක ප්‍රධාන අංගයක් විදිහක ඉස්මතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක හුදෙක් වික්‍රමාන්විත කතාවක් විතරක් නෙවෙයි පොලිස් පරීක්ෂණයක්. ඒ කියන්නේ ක්‍රයිම් ප්‍රොසීජර් එකක් මුල් කරගත්තු කතාවක් කියන එක තහවුරු කරනවා. ඒකෙන් කතාවට තව ගැඹුරක් එකතු වෙනවා. මට හිතෙන්නේ පළවෙනි එකට වඩා ටිකක් බැරෑරුම් සංකීර්ණ කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට ෆිල්ම් එකේ ධාවන කාලය තිඟියක් දෙනවා. විනාඩි 107ක්. ඒ කියන්නේ පැයකුත් විනාඩි 47ක්. පළවෙනි එකට තිබුණේ විනාඩි 108යි. ඉතින් ඒ කාලයේ ඇතුළත සංකීර්ණ අභිලාෂක් වගේම ජුඩි සහ නික්ගේ සම්බන්ධතාවයේ ගැඹුරත් පෙන්වන්න යාලට හොඳට ඉඩ තියෙනවා. හරියටම. ඒ කාලේ නිකන් අංකයක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ එයාලා මේ කතාව ඉක්මන් කරන්න හදන්නේ නැහැ කියන එක. චරිත වර්ධනයටයි කතාව ගොඩනැගීමටයි අවශ්‍ය ඉඩකඩයකින් ලැබෙනවා. ඒ වගේම මේ තොරතුරු අපිට ලැබුණේ කොහෙන්ද කියන එකත් නැවත මතක් කිරීම වැදගත්. මේ හැමදේම අපිට ලැබුණේ highmovies.talk කියන වෙබ් අඩවියෙන්. ඔවුන් කියන විදිහට ඔවුන් චිත්‍රපට නොමිලේ බලන්න සලස්වනවා. ඒත් ඔවුන්ගේ සර්වර් වල කිසිම දෙයක් ගබඩා කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේක නිල ඩිස්නි මූලාශ්‍රයකින් ආපු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි මේ නිශ්චිත තොරතුරු උදාහරණයක් විදියට ගැරි ද ස්නේක් කියන නම 100%ක්ම විශ්වාස නොකර පොඩි සැකයකින් යුතුව බාර ගන්න ඕන. හැබැයි මේකේ තියෙන පුළුල් අදහස් ඒ කියන්නේ අලුත් අභිරහසක් එන බව, ජූඩි සහ නික්ගේ මිත්‍රත්වය පරීක්ෂාවට ලක් වෙන බව, සූටෝපියා ලෝකයේ පුළුල් වෙන බව මේවා අනුප්‍රාප්තික චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් හරිම තර්කානුකූල දේවල්. ඉතින් මේ මූලාශ්‍රය අපිට හොඳ මාර්ගෝපදේශයක් දෙනවා. ඒක ඇත්ත. ඉතින් මේ චිත්‍රපටය නිකුත් කරන දිනේ විදිහට සඳහන් වෙන්නේ 2025 නොවැම්බර් 26. ඒ කියන්නේ අපි මේ කතා කරන දවසේ ඉඳන් හරියටම මාසයකට කලින් තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ. ඇමරිකාවේ තැන්ක්ස්ගිවිං නිවාඩු සමයට කිට්ටුව. ඩිස්නි සමාගම හැමතිස්සෙම එයාලගේ ලොකුම ෆිල්ම් නිකුත් කරන්න තෝරාගන්න කාලයක් ඒක. ඉතින් මේ හැම තොරතුරු එකට එකතු කරලා බැලුවම අපිට පේනවා Zootopia 2 කියන්නේ නිකම් පළවෙනි චිත්‍රපටයේ කපි එකක් නෙවෙයි කියලා. ඒක පළවෙනි චිත්‍රපටයේ සාර්ථකත්වය මත ගොඩනැගෙමිනි එහි ලෝකයේ සහ ප්‍රධාන චරිත දෙකේ සම්බන්ධතාවය තවත් ගැඹුරට ගෙනියන්න දරන උත්සාහයක්. පළවෙනි චිත්‍රපටය කතා කළේ සමාජයේ තියෙන පූර්ව නිගමන ගැන. මේ චිත්‍රපටය ඒ ගොඩනැගගත් විශ්වාසය බාහිර බලපෑම් හමුවේ කොහොමද පවතින්නේ කියන එක ගැන කතා කරනවා වෙන්න පුරුවා. සාරාංශයක් විදිහට ගත්තොත් අපේ අසන්නා ඉල්ලපු විදිහට අපි මේ තියෙන තොරතුරු කැබලි වලින් A to Z චිත්‍රයක් මවා ගත්තා. අපිට ඉන්නවා අලුත් අභිරහස් දුෂ්ටයෙක් වෙන්න පුළුවන් චරිතයක්. ඒ නිසා නගරයේ ඇතිවෙන අවුලක්, ඒ අවුල මැද්දේ අපේ ප්‍රධාන චරිත දෙකේ මිත්‍රත්වයේ බිඳ වැටෙන්න ඔන්න මෙන්න තත්වයකටපත් වෙනවා. ඒ අතරේ අපි Zootopia වල කලින් නොදෙක්ක පැති දකිනවා. හුරු පුරුදු හඬවල් එක්ක අලුත් හඬවල් එකතු වෙනවා. මේ හැමදේම අභිරහස් වලින් පිරුණු හැඟීම්පර කතාවක කොටස් වෙන්න නියමිතයි. කැමැති.
ජූඩි සහ නික්කේ හවුල්කාරීත්වය කලින් කවදාවත් නැති විදිහට පරීක්ෂාවට ලක් වෙනවා කියලා කියන එකේ ඇත්තම අරුත මොකද්ද? ඒක හුදෙක්ම ගැරි ද ස්නේක්ගේ ක්‍රියාකලාපේ නිසා ඇතිවන බාහිර පීඩනයක් විතරද? එහෙම නැත්නම් මේ අභිරහස විසඳනකොට ඔවුන් දෙදෙනාගේ මූලික විශ්වාසයන් පවා ප්‍රශ්න කරන ඔවුන් අතර අභ්‍යන්තර ගැටුමක් ඇති වෙනවද? ඒ කියන්නේ ජූඩිගේ නීතියට ඇති පරම ගෞරවයත් නික්කේ නීතිය සීමාවන් පනින්න තියෙන නැඹුරුවත් අතර නොවැළැක්විය හැකි ගැටුමක් ඇති වෙයිද? සමහර විට චිත්‍රපටයේ නියම අභිරහසි තියෙනිනේ එතන වෙන්න පුරු.